Hello guys, ඉතින් කොහොමද ඔයාලට? ඉතින් අද මම ගාව තියෙනවා ටිකක් වෙනස් විදිහේ වණ්ඩියක් තියෙනවා. අදත් ඉතින් හොට්ටිල් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ අන්බොක්ස් කරන්න ඕනේ පෙන්නන්න. මම හිතන්නේ මේක සාමාන්‍යයෙන් ලංකාවේ වීඩියෝ එකක් කරා නැතිවදී මේ වගේ වාහනයක. ඉතින් අපි සිවික් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ සිවික් එකකට පස්සේ සාමාන්‍යයෙන් එකපාරට ඔලුවට එන්නේ 2016 2018 ඒ වගේ ගහපු සිවික් එකක් කියලා හිතන්නේ. ඒනොත් නෑ අපිට සාමාන්‍යයෙන් අපේ කියන්නේ ඇත්තට කියන මට පර්සනලි මට සාමාන්‍යයෙන් සිවික් එකක් කිව්වට පස්සේ ඔලුවට එන්නේ 1990 JDM ලුක් කියන ගහපු සිවික් එකකින් අර ලීඩ් එක නිකන් අර ටර්බෝ තියලා නිකන් අර නිකන් පොඩි සීන් එකක් දාපුවා ඒ වගේ තමයි මට ඔලුවට එන්නේ. හරිද? ඉතින් කොහොම හරි දැන් මට මේක ගන්න ඕන නා කොහොමවත් මම දැන් මේක ගත්තේ නම් TikTok එකේ තිබ්බා. ඒක ගිහිල්ලා මේ අපේ ගෙවල් ළඟ තිබ්බේ ඒ ෂොප් එකක්. ඉතින් ඒ හින්දා මට අංගල ගිහිල්ලා ගත්තා. හිතන්නේ නැතුව. හරිද? ඉතින් මේ සිවික් එක ඇවිල්ලා පොඩි විශේෂත්වයක් තියෙනවා මේ සිවික් එකේ. මේ සිවික් එකේ ඇවිල්ලා එකම ඩිසයින් එකේ ගහන සිවික් එකක් තිබ්බා. ඒ කාලේ කියන්නේ හොට් වීල් මේ සිවික් එක ගහන්න පටන් ගත්තට පස්සේ එකම විදිහේ ඩිසයින්ස් ටිකක් තමයි ගහලා තින්නේ. ඉතින් මේ ඩිසයින් එක තියෙන්නේ සාමාන්‍යයෙන් පොඩි අතලොස්සක් වගේ තමයි මේ ඩිසයින් එක තියෙන්නේ. හරිද? ඒ තියෙන්නේ මේ ඉන්නේ 1D. හරිද? මේ ඉන්නේ 1D. අමර ගල්ල දෙන්නම්. හරිද? මේ ඉන්නේ 1D. හරිද? මේ ඉස්සර කොහොම හරි හොට් වීල් එක මගේ මෙතන පික්චර් එකක් තියෙනවා. හරිද මේ තියෙන්නේ 1D හරි බලන්න බලන්න මේ 1D හරිද දැන් මේකේ තියෙන එකම කාරණේ තමයි friends මේක Honda Civic custom Civic එකක් හරිද එතකොට දැන් මේක ගැන කතා කරද්දි මේක 2026 මෙඩල් එක සහ මේක made in මම හිතන්නේ මැලේසියාවේ කොහෙද මේක මේ made in මැලේසියා හරිද එතකොට මේකට ස්පොන්සර් කරලා තියෙනවා Honda ඒ කියන්නේ කම්පැනි එක ස්පොන්සර් කරලා තියෙනවා ටෙයින් කෙනෙක් කම්පැනි එක ස්පොන්සර් කරලා තියෙනවා එයිම් එක ස්පොන්සර් කරලා තියෙනවා හරිද ඉතින් එතකොට ඉතින් ඔය ටික තමයි පිටිපස්ස එන කතාවක් දෙන්නේ හරි උන්ට ඉන්නේ අර පිටිපස්සක් තියෙන්නේ ඉතින් කොහොම හරි දැන් මේක තමයි කතාන්දරය හරිද දැන් මම ඔයාලට ඊට අරන් පින්නන්න වන්දියේ මේ උඩි විශේෂත්වයක් තියෙනවා මම මේක සාමාන්‍ය කියන්නේ මම මේකේ ෆොටෝ එකක් දැක්ක ඉස්සෙල්ලා ෆොටෝ එකක් දැක්කට පස්සේ මට ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතුවේ නෑ මම ඇත්තම කිව්වොත් දැන් මම සාමාන්‍යයෙන් බැලුවා හරි මේක හොඳයි හරි මං ගත්තා දැන් මං ගෙදර එලා පැකේ කල්ලා බලද්දි ෆොටෝ එකේ තිබ්බා ස්ට්‍රීම් පයිප් එක අර මේ බොනට් එක කපලා ස්ට්‍රීම් පයිප් එකක් හරිද දැන් ඇත්තටම කියනවා නම් ගයිස් මේකේ ස්ට්‍රීම් පයිප් එකක් තියෙනවා හරිද මේ තියෙන්නේ වන්ඩිය හරි මෙන්න මෙතන ඔයාලට බලන්න පුළුවන් වෙනවා මේ ස්ට්‍රීම් පයිප් එක මෙන්න මෙතන හරියද මේක මේ ටෝප් එකේ පාරේ මේ පයිප් එක මේ ස්ට්‍රීම් පයිප් එක ගිහලා දෙනවා මෙන්න මෙහෙම මේ ඔයාලට පේනවා තියෙන්නේ මෙන්න මේ වගේ ස්ට්‍රීම් පයිප් එක. ඉතින් ඉස්සරහා තව එක කාරණයක් තමයි ඉස්සරහා මෙන්න මේ ටර්බෝ එක හරියද මෙන්න මේ කියන්නේ ටර්බෝ එකේ අර charge එක තියෙන්නේ ඒ charge එක ඇතුළෙන් set කරලා බෆර් එකකට ඒ කියන්නේ බෆර් එක තියෙන්නේ බෆර් එක ඒ කියන්නේ එළියෙන් අර මුහුණලා ගහලා දින ඉස්සරහින් මෙන්න මෙහෙම හරියද මෙන්න මෙහෙම දිනවා. හරිද? ඔයාලට පේනදී මෙන්න මෙතන හරිද? මං කියන්නේ ඔයාලට තියෙනවා. කියලා මෙන්න මෙහෙම පොඩි රවුමක් තියෙනවා. මෙතන ඔයාලට පේනවා. හරිද? මෙන්න මේ වගේ රවුමක් තියෙනවා. ඔයාලට පේනද ඇතුලේ? අන්න ඒ ටෝබ් එක. හරිද? ඕක ඇතුලේ ගහලා තින්නේ. මේකට පිස්සුවක්. හරි. ඉතින් එතකොට මෙන්න මේ වගේ තමයි ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඉන්නේ කොහොමද එළිය මේ ඉන්නේ මේ මෙතන තනි මේකේ normally සාමාන්‍ය ඒවා තමයි. හරි. මේ ඉස්සරහෙන් බලන්න පුළුවන් මෙන්න මේ ලස්සන මට නම් දැන් සන් මේක ඇවිල්ලා පිස්සුවක් හරි ඒ කියන්නේ දැන් මේ වගේ මේ ඔයාලට පේනවා ඉතින් මේ වගේ මේ ස්ට්‍රීම් පයිප් එකක් තියෙනවා ඔයාලට පේනවා ඉතින් මේකෙත් ඇත්තටම ස්ට්‍රීම් පයිප් එක තියෙනවා මේ වගේ ස්ට්‍රීම් පයිප් එක තියෙනවා ඉතින් ඇත්තට කියනවා නම් මේ ඉස්සරහට වයිට් බොඩි කිට් එකක් එහෙම දීලා තියෙනවා සෑහෙන හොඳ මට්ටමේ හොඳ ක්වොලිටි එක තියෙනවා මේක 1% මං හිතන්නේ යන්න පුළුවන් මේ කූප් version එක කූප් version වලට 1% විතර මේක යන්න පුළුවන් 2 seats නෑ එක seat එකයි ඉන්නේ. ඉතින් මේක තව මම ගොඩක් විස්තර හොයලා බලද්දි මේක V-Tech එකක් තමයි මේ කියලා තියෙන කට්ටිය. ඉතින් ඔය ටික තමයි කාරණේ. ඉතින් ඔයාලට මම ආයි පෙන්නන්න. මේ සීන් එක තමයි අදින්නේ හරි. මේක නම් පිස්සුවක්. මෙතන ස්ටික් එකක් කියම ගහගෙන මේකේ ඒ කියන්නේ මේක ඇවිල්ලා බෆර් එක නෙමෙයි සෝරි ඒ බෆර් එකත් එක්කම ඔක්කොම ගිහිලා තියෙන්නේ අනික බ්ලැක් නිකන් ඒක නිකන් මැටි සීන් එකක් තමයි ගිහිලා තියෙන්නේ හරි මෙන්න මෙහෙම සීන් එකක් තමයි තියෙන්නේ
ඒක තමයි ඉතින් අද වන්දියේ ඉතින් අද වීඩියෝ හදාගෙන යනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න ආයිත් සුපිරි වීඩියෝස් එක්ක. බයි.